හයි මම අහිංසා. ඔන්න ඉතින් අද වීඩියෝ එක මං ගෙනාවේ කොෆි ලවර්ස්ලට. ඉතින් මේ තියෙන්නේ මේ දවස්වල මම ඇඩික්ට් වෙලා ඉන්න කොෆි එක. ඒ තමයි Island Spice Coffee එකේ Persian blend එක. ඉතින් ඔයා chai lover කෙනෙක් නම් ඔයා flavor එකට කැමති නම් ඒ spicy ගතියට කැමති නම් ඔයාටත් පුළුවන් මේක try out කරලා බලන්න. මම personally chai tea බීලා තිබ්බට මේ විදියට chai ටේස්ට් එකට කොෆි බීලා තිබුණ නැහැ. ඉතින් මේ Persian blend කොෆි එක නම් ඇත්තටම සුපිරි. මොකද මේක මේ ගානට worth මට මීට වඩා ලොකු පැකට් එකක් නම් හොයාගන්න බැරි වුණා. මම මේක පර්චේස් කරේ KL Super එකකින්. මම දන්නේ අනිත් සුපර් මාකට්ස් වල තියෙනවද කියලා. ඉතින් ඇත්තටම මේක මාරම රසයි. රසටත් වඩා මම ආසම මේකෙන් එන සුවඳට. ඉතින් ඇත්තටම පුදුම සුවඳක්. ඉතින් දැන්ටමත් මේකෙන් භාගයක් මම බීලා ඉවරයි. මේක සීරියස්ලි ඇඩික්ට් වෙනවා. මම දන්නේ මට කලින් ඇයි මේ කොෆි එක හම්බුන්නේ නැති කියලා. ඉතින් ඔන්න මේ පාර මම මේක දැන් හොයන ගමන් තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේ ගානට මාර worth. බලන්නකෝ 340යි. ඉතින් ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඇත්තටම කවදාවත් මම මේ ස්පයිස් කොෆි එකක් බීලා නැහැ. මම ඒ කම්බර් ගැන එච්චර හිතලත් නැහැ. මට එහෙම බොන හම්බෙලත් නැහැ. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ බීලා තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් ඔන්න මට නම් මේක ෆස්ට් ටයිම්. මම ඇත්තටම මේ දවස්වල මේකට මාර ඇඩික්ට් වෙලා තියෙන්නේ. බොන්න ආසෙ හිතෙනවා. හැබැයි දෙයක් කියන්නත් ඕනි. මං වගේ ගෑස්ට්‍රයිටිස් ප්‍රශ්න තියෙන අය නම් මේක ඇඩික්ට් වුණත් හැම නිතරම බොන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ගෑස්ට්‍රයිටිස් වැඩි වෙයි. මොකද මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට තියෙනවා ජින්ජර්, ඒ වගේම ක්ලෝව්ස්. ඉතින් ඒ වගේ දේවල් ස්පයිසස් ගොඩක් හැම නිතරම බොද්දි මං හිතන විදියට ගෑස්ට්‍රයිටිස් වැඩි වෙන තත්ත්වයක් එනවා. ඉතින් ඇත්තටම මේගොල්ලන්ගේ මේ තව ගොඩක් කියන්නේ තියෙනවා මේගොල්ලන්ගේ රේන්ජ් එකක්. ඉතින් මම දැක්කේ නැහැ. මං ඇත්තටම දැක්කේ මේක විතරයි. තව මේගොල්ලන්ගේ ගොඩක් ලොකු රේන්ජ් එකක් දාලා තියෙනවා. ඉතින් හම්බුනොත් try out කරලා බලන්න ඒවත්. ඉතින් මේක දැන්ටමත් පාවිච්චි කරන අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මේක මේ වීඩියෝ එකෙන් පස්සේ බීලා ඇඩික්ට් වුණා නම් ඔයා ඒ රසට කැමති නම් කමෙන්ට් කරන්න කොහොමද කියලා. ඉතින් ඇත්තටම thank God මට මේක හම්බුණා finally. මම ඉතින් දැන් ටිකටම මේක බොයි. එපා වෙනකම්ම බොයි. ඉතින් okay try out කරලා බලන්නකෝ එහෙනම්. බලලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මේ වීඩියෝ එක මම එහෙනම් මෙතනින් end කරනවා. bye.